හිතේ තියෙන හීනය ඉටු කරගන්නට සැබෑ කරගන්නට පුතේ හොඳම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට තීරණය කරලා තියෙනවා. මේ බලන්නකෝ දැන් ඔයාලට පේනවා නේද මේ ඉතිහාසය කියලා ගහලා තියෙනවා. ඒකේ බලන්නකෝ දෛනික වැඩපොත. ඔයාලට සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම පුතේ CR පොතක් තියෙන්නේ. CR පොතක් අරගෙන මේ කවරේ පොතට දාගන්න ඕනේ ඉස්සල්ලා. ඒ වගේම තමයි බලන්න මේ දෛනික එක්සෑම්. දැන් හිතන්න අද පළවෙනි විජයබාහු පාඩම ඉවරයි කියලා හිතන්නකෝ. අන්නේ අද කරපු ටික ඊළඟ සතියේ ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ පේපරයක් දෙනවා පළවෙනි විජයබාහු උගන්වනවා නම් ඊළඟ සතියේ පළවෙනි විජයබාහු ගැන පේපරයක් ලියන්නටම වෙනවා අනිවාර්යෙන්ම ඔයාලට. අනිත් එක තමයි සිතියම් අධ්‍යයනය. සිතියම් අධ්‍යයනය කියන්නේ මොකද්ද? දැන් හිතන්නකෝ දවසට ඔයාලට සිතියම් 10 ගානේ ලබා දෙනවා. දවසට සිතියම් 10ක් ලබා දුන්නා කියලා හිතන්නකෝ. දැන් හිතන්න මම ඔයාලට නිර්දේශ කරනවා අද මේ වරායන් 5 ලකුණු කරන්න ඕනේ කියලා. දැන් උදාහරණයක් වශයෙන් දඹකොළ පට්න වරාය ගන්නකො. දඹකොළ පට්න වරාය කොළ 10ක ලකුණු කරද්දී නිකම්ම පුරුදු වෙනවද නැද්ද? අනිවාර්යයෙන්ම පුරුදු වෙනවනේ. සෑම දවසකම ඔක ක්‍රියාත්මක වෙනවා. හරි? ඒ වගේම තමයි මාකින් ස්කීම්. දැන් මෙහෙම හිතන්නකො පළවෙනි විජයබාහු පාඩම ඉවරෙච්ච ගමන් රජයේ ගවර්න්මන්ට් මාකින් එක ලබා දීලා ඔයාලා අනිවාර්යෙන් මේක ඊළඟ සතියේදී ලියාගෙන ඉන්න ඕනේ. අනිත් එක තමයි මම පුතේ පාස් පේපර්. අවුරුදු 40ක ලංකා අවුරුදු 40යි, ඉන්දියා අවුරුදු 40යි. අන්න ඔහම අවුරුදු 40ක පාස් පේපර් සාකච්ඡා කරනවා. තේරුණාද? මේක දෛනිකව වෙනවා. දැන් හිතන්න පාස් පේපර් බලන්නකො. අද මම ඔයාලට දෙනවා දැන් MCQ 10ක්. හේතු සාධකත් එක්ක කතා කරලා ඒ 10 පාඩම් කරගෙන එන්න ලබා දෙනවා. ඒතකොට ඔයාලට ඊළඟ සතියේ නිකන් එන්න බෑ. ඔයාලා දන්නේම නෑ අවුරුදු 2කමාර යද්දී ඔයාලා ඉතිහාසයේ ගොඩ දාගෙන තියෙනවා. තේරුණාද? දැන් මේ බලන්න. දැන් මේ උදාහරණයක් වශයෙන් මේ බලන්නකෝ. මේ තියෙන්නේ පොළොන්නරු රාජධානියේ පරිහානිය ගැන අහපු MCQ ප්‍රශ්න ටිකක්. කෙටි ප්‍රශ්න ටිකක්. තේරුණා නේද පුතේ? කෙටි ප්‍රශ්න ටිකක් මේ තියෙන්නේ. දැන් මේ බලන්නකෝ පොළොන්නරු රාජධානිය පැවති කාල වකවානුව සඳහන් කරන්න. තේරුණා පුතේ? දැන් ගිය සතියේ ඉගෙනුවා නම් ඕක අනිවාර්යයෙන්ම මේ සතිය ඔයාලට ලියන්නට සිද්ධ වෙනවා. තේරුණාද? දැන් මේ ඊළඟ කාරණේ මේ තියෙන සිතියම්. තේරුණා? දැන් හිතන්න දඹකොළ පට්න වරාය මෙතන තියෙනවානේ. ඒක මේ කොළ 10ම ලකුණු කරනවා ඔයාලා. ඒකොළ පොතේ ලස්සන පිළිවෙලට අලවන්න ඕනේ හොඳේ. දෛනික වැඩ පොතේ මම ඉස්සරහට පෙන්නන්නම් ඔයාලට. මේ බලන්නකෝ දවසට දෙන MCQ 10. තේරුණානේ පුතේ? මේ 10 හේතුත් එක්කම කතා කරන්නේ. තේරුණාද? හේතු එක්ක කතා කරන්නේ. කතා කරන් පස්සේ ඔයාලා මොකද කරන්න ඕනේ? ඊළඟ සතියේදී පාඩම් කරගෙන එන්නටම වෙනවා. නේද? නිකන් ඉන්න බැරි වෙයි. හොඳේ. දැන් ඊළඟ කාරණේ බලන්න මෙන්න එහෙම අවස්ථාවක්. දැන් මේ අපේ දරුවෙක්ගේ දෛනික වැඩපොතක මම මේ ෆොටෝ එකක් ගහලා ගත්තේ. තේරුණා පුතේ? මේ විදිහට සාකච්ඡා කරනවා. ඊළඟ සතියේ ඔයාලා අනිවාර්යයෙන්ම පාඩම් කරගෙන එන්නට වෙනවා කතා කරපු දේ. දැන් මේ දෛනික එක බලන්නකො මේ කොලේ ඉරුවා පැත්තකින් ඇලෙව්වා ඊට ඉස්සරහා උත්තර ටික ලියාගත්තා. තේරුණාද? අන්න ඒ වගේ සිද්ධ වෙන්න ඕනේ. මේ බලන්න මේ සිතියම් ලකුණු කරලා තියෙන විදිය. තේරුණානේ පුතේ? අනිත් එක තමයි දෛනිකව පාඩම් කරගෙන එන්න ඕනි දෙයක් ලබා දෙන ඔයාලා. ඒක පොතේ අලවලා මේ දිනේ දාන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒක ලස්සන මේන්ටේන් කරන්න. දෛනික වැඩ දෛනිකව කරන්න පුරුදු වෙන්න පුතේ. නැත්තම් කොච්චර හීන දැක්කත් ඒ ඔක්කොම හීන විතරයි හොඳේ. ඒක මතක තියාගන්න අනිවාර්යයෙන්. මේ වගේ අනිවාර්යයෙන්ම කරගෙන එන්නට අවශ්‍ය වෙනවා. හරි බලන්නකොමයි පුතේ. දැන් මේ බලන්න. දැන් මේ පේපරේ බලන්නකෝ. මේක මේ සතියට අදාළ දෙන්නේ. දැන් මේ බලන්න නැගෙනහිර පළාත, දකුණු පළාත, මධ්‍යම පළාත, ඌව පළාත, උතුරු පළාත. දැන් මේ ප්‍රශ්න 5ක් දීලා තේරෙනවද? අපිට ඒ කියන වර්ණ 5ක් දීලා ඒ වර්ණ පහෙන් නොගැලපෙන එක තෝරන්නට එනවා. මේක දිහා හොඳට බලන්නකෝ. පුතේ ඔයාලා දන්නවා 1833 කෝල්බ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණයෙන් පළාත් 5කට බෙදෙනවනේ ලංකාව. ඒ පළාත් 5 තියෙනවනේ මෙතන. මොකක්ද මේ පළාත් 5? උතුරු පළාත, දකුණු පළාත, නැගෙනහිර පළාත, බස්නාහිර පළාත හා මධ්‍යම පළාත. එතකොට බලන්න පුතේ මේ නැගෙනහිර පළාත 1833 නේද? කෝල්බ්රුක් එකේනේ. අන්න ඒක ඉස්සරහින් දාගන්න 1833 කියලා. අනිත් එක තමයි දකුණු පළාත බලන්නකෝ. ඒකත් 1833 නේද?
අනිත් එක මධ්‍යම පළාත. ඒකත් 1833. ඊළඟට උතුරු පළාත ඒකත් 1833 වෙනවා. හැබැයි ඌව පළාත 1886. එතකොට බලන්න 1833 ආරම්භ වෙච්ච පළාත් 4ක් මැද්දට දාලා තියෙනවා 1886 ආරම්භ කරපු ඌව පළාත. නොගැලපෙන්න ඌව පළාත නේද? ඇයි ඒක විතරක් 1886? අනිත් ඔක්කොම 1833. තේරුණා නේද? හේතු ලියා ගන්න. තේරුණා නේද? මම අහනවා මේ පළාත දැන් හිතන්න ඌව පළාත ආරම්භ කරපු වර්ෂය කියන්නේ. ඒතර ඔයාලා කියන්න ඕන. ඒක ලියා ගන්න පුතේ. ඊළඟ බලන්න පුලහත් භාගිය පණේමාර පිළියමාර පිළියමාරනේ පාරින්ද දාටිය. මේක නොගැලපෙන්නේ මොකද්ද? අපි දන්නවා මේ බලන්නකෝ වලගම්බා රාජ්‍ය කාලයේදී ශ්‍රී ලංකාව ආක්‍රමණය කරනවා නේද සද්‍රවිඩයෝ. හැබැයි ද්‍රවිඩයෝ 7 දෙනෙක් ආක්‍රමණය කරාට 5ක් තමයි ලංකාව පාලනය කරන්නේ. ඊටු දෙන්න යනවා නැවත ඉන්දියාවට. ඇයි එක්කෙනෙක් සෝමාදේවිය අරගෙන යනවා. අනිත් එක්කෙනා පාත්‍ර ධාතුව අරගෙන යනවා. එතකොට ඉතුරු වෙන්නේ 5යිනේ. බලන්න මේ පුලහත් ඉන්නවා. තේරුණානේ පුතේ? මේ 5 දෙනා කවුද? පුලහත්, භාගිය, පණේමාර, පිළියමාර, දාටිය. මේ 5 ලියා ගන්න. පංචම ද්‍රවිඩයෝ නැත්තම් සද්ද්‍රවිඩයෝ ටික ලියා ගන්න. පුලහත්, භාගිය, පණේමාර, පිළියමාර, දාටිය. එතකොට බලන්න මෙතන නෑ නේද පාරින්ද? පංචම ද්‍රවිඩයන්ට නැත්තම් සද්ද්‍රවිඩයන්ට අයිති නෑ නේද පාරින්ද? ඇයි ඒ? එයා ෂඩ්ද්‍රවිඩයෝ. පයනු ශයනයි හල් ඩයන්නයි ෂඩ් ද්‍රවිඩයෝ. ෂඩ්ද්‍රවිඩයෝ කවුද? ආයෙකල් ලියා ගන්න පුතේ. ෂඩ්ද්‍රවිඩයෝ කියන්නේ පණ්ඩු, පාරින්ද, කුද්ද පාරින්ද, තිරිතර, දාටිය, පීටිය කියන 6 දෙනා. ලියා ගන්න පුතේ මොකද්ද? පණ්ඩු, පාරින්ද, කුද්ද පාරින්ද, තිරිතර, දාටිය, පීටිය කියන 6 දෙනා. එතකොට නොගැලපෙන්නේ පාරින්ද නේද? ඇයි? එයා ෂඩ් ද්‍රවිඩයෙක්. අනිත් ඔක්කොම පංචම ද්‍රවිඩයෝ. නැත්තම් සද්ද්‍රවිඩයෝ. පංචම ද්‍රවිඩයෝ කිව්වත් හරි සද්ද්‍රවිඩයෝ කිව්වත් හරි. තේරෙනවද මේ සද්ද්‍රවිඩ ආක්‍රමණය වුණාට දෙන්නෙක් යනවනේ. ඉතුරු වෙන්නේ 5යිනේ. ඒ නිසා තමයි පංචම ද්‍රවිඩ කියන්නේ. හේතු ලියා ගන්න හොඳේ. අර ෂඩ්ද්‍රවිඩයෝ වෙනම ලියා ගන්න. සද්ද්‍රවිඩයෝ වෙනම ලියා ගන්න. හරි? මේ වීඩියෝ එක ස්ටොප් කරලා ලියාගත්ත පාඩම් කරා. තේරුණානේ පුතේ? හේතු අහනවා. ඊළඟ මම පුතේ මේ බත් සුබ සෙම්පතිය, රවිදේව සෙම්පතිය, බුවනක බාහුව ආදිපාද, වන්නි විජේ බාහුව, සංඝසෙනවියා. තේරුණාද? මේකේ නොගැලපෙන්නේ මොකද්ද? මේකේ නොගැලපෙන්න පුතේ මොකද්ද ඔයාලා හිතන්නේ? රවිදේව සෙම්පතිය නේද? ඇයි රවිදේව සෙම්පතිය නොගැලපෙන්නේ? පුතේ මං චූටි කතාවක් කියන්නම් අහගන්නකො. එතකොට මේක තේරෙනවා. 1215 දී කාලිංග මාග ලංකාව ආක්‍රමණය කරනවා නේද? කාලිංග මාග ලංකාව ආක්‍රමණය කරනවානේ. එතකොට කාලිංග මාගට විරුද්ධව ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය පෙළපත් 4ක් ආරම්භ වෙනවා. ප්‍රාදේශීය පෙළපත් කීයක්ද? 4ක්. ඒ 4 මොකද්ද? යාපහුව රාජධානිය සුබ සෙම්පතිය ආරම්භ කරනවා. අය ගෝවින්ද මලේ රාජධානිය බුවනක බාහුව ආදිපාද ආරම්භ කරනවා. තේරුණානේ පුතේ? අය මිනීපේ රාජධානිය ගන්ධිරිය රාජධානිය කියන්නේ. ඔය කියන්නේ මිනීපේ කවුද? සංඝසෙනවියා ආරම්භ කරනවා. ඊළඟට දඹදෙණි රාජධානිය කවුද ආරම්භ කරන්නේ? තුන්වන විජේබාහු නැත්තම් වන්නි විජේබාහු. දැන් උතන අපි කතා කරා නේද? ඔය ටික ලියා ගන්න හොඳේ. තේරුණානේ පුතේ? අපි උතන කතා කරා නේද? කාලිංග මාගට විරුද්ධව ලංකාවේ ප්‍රාදේශීය රාජධානි 4ක් ආරම්භ කරපෝ පාලකයෝ 4 දෙනෙක්. ඒ 4 දෙනා මේ සුබ සෙම්පතියා ඉන්නවා නේද? ඇයි ආපහුව සුබ සෙම්පතියානේ? තේරුණානේ පුතේ? උඩින් ලියාගන්න ආපහුව සුබ සෙම්පතියා කියලා. තේරුණාද? ආය බුවනක බාහුව ආදිපාද ගෝවින්ද මලේ රාජධානිය. තේරුණානේ පුතේ? එතන ලියාගන්න ගෝවින්ද මලේ රාජධානිය කියලා. උඩින් ලියාගන්න පාඩම් කරගන්න. ඕවා දැනගන්න. දවසට 10 ගානේ පාඩම් කරලා ඉවර කරන්න පුතා. ඊළඟ තමයි පුතේ වන්නි විජේබාහු. වන්නි විජේබාහු කියන්නේ කවුද? තුන්වන විජේබාහුට නේද? එහෙනම් මම ඉස්සෙල්ලා කිව්වා තුන්වන විජේබාහු ආරම්භ කරන්නේ මොකද්ද මයි පුතේ? දඹදෙණිය රාජධානිය. ඊළඟ කෙනා තමයි සංඝසෙනවියා. සංඝ මොකද්ද?
මිනීපේ රාජධානිය නේද? ඉතින් යටින් ලියාගන්න මිනීපේ කියලා. එතකොට ඉතුරු වෙන්නේ රවිදේව නේද? රවිදේව කියන්නේ කවුද? නොගැලපෙන්නේ. එතකොට රවිදේව වෙන්න එපා පුතේ. ඇයි එයා නොගැලපෙන්නේ? ඒකත් අරුවක් දාලා ලියා ගන්නකො. නෑ එතන ඇරෝ එකක් දාලා ලියා ගන්න. මෙතනම මේක පොතේ ඇලෙව්වා. තේරෙනවද පුතේ? රවිදේව ගාව පොඩි ඇරෝ එකක් දාලා ලියා ගන්න. ලියන්න පුතේ. 1065 දී මොකද්ද? 1065 දී චෝලයන්ට එකතු වුණු පළවෙනි විජේබාහු රජුගේ සෙන්පතියකි. තේරුණාද? ආපහු ලියන්න මොකද්ද? 1065 දී චෝලයන්ට එක් වුණු පළවෙනි විජේබාහු රජුගේ සෙන්පතියකි. තේරුණාද? හරි නේද? එතන නොගැලපෙන්නේ අංක කීයද? 2 නේද? 2 නේද නොගැලපෙන්නේ? ලියා ගන්න හොඳේ. තේරුණාද? අනිවාර්යයෙන්ම ලියා ගන්න. ඊළඟ තමයි මය පුතේ මේ බලන්න. උත්තිය මහාසිව සූරතිස්ස අසේල මුටසීව. මේකෙන් නොගැලපෙන්නේ මොකද්ද පුතා? නොගැලපෙන එක තාම හොයාගන්න බැරිද? පුළුවන්. මොකද්ද පුතේ නොගැලපෙන්නේ මේක? මුටසීව. ඇයි? එයා තාත්තා. අනිත් 4 දෙනාම එයාගේ පුත්තු නේද? ඒතර අනිත් 4 දෙනාම සහෝදරයෝ නේද? බලන්නකෝ. මුටසීවගේ පුත්තු 4 දෙනයි. එතකොට තේරෙනවද මේ පුතාලා 4 දෙනයි තාත්තයිනේ ඉන්නේ. ඒතර තාත්තා නේද අයින් කරන්න වෙන්නේ. එයා නේද නොගැලපෙන්නේ. එන අනිවාර්යෙන්ම මම පුතා මුටසීව විය යුතුමයි උත්තරේ. තේරුණා නේද? දාගන්න පුතේ එයා පුතා අනිත් මුටසීව තාත්තා අනිත් ඔක්කොම සහෝදරයෝ කියලා දාගන්න. නොගැලපෙන එක තෝරන්න තියෙන්නේ. ඊළඟ රෝම ලන්දේසි නීතිය, රෙපරමාදු ධර්මය, ලෑන්රාත් කමාන්ඩරි කතෝලික ධර්මය. මේකේ නොගැලපෙන්නේ මොකද්ද? මේකෙන් නොගැලපෙන්නේ පුතේ කතෝලික ධර්මය. ඇයි කතෝලික ධර්මය නොගැලපෙන්නේ? ඒක පෘතුගීසින්ගේ නේද? කතෝලික ධර්මය හඳුන්වා දෙන්නේ පුතේ පෘතුගීසින්. අනිත් ඔක්කොම ලන්දේසින් කියලා දාගන්න. අනිත් ඔක්කොම කියන පුතේ ලන්දේසින් කියලා දාගන්න. උච්චරයි. තේරුණානේ පුතේ? ලියා ගන්න අනිවාර්යයෙන්ම ටික. හරිනේ? ඊළඟට යන්න. ලියා ගන්න ඕනේ. හේතුත් එක්ක මම අහනවා. ඊළඟ සතියේ. තේරුණානේ පුතේ? යන්න නිරුෂි කියන්න. එහෙම අහනවා. ගින්දා අනිවාර්යයෙන්ම ගොඩ දා ගන්න හොඳේ. ඊළඟ අනුරාධපුරය, මදුරාපුරය, පුලතිසිපුර, ඇතුගල්පුර, ගංගසිරිපුර. මෙතන නොගැලපෙන්නේ පුතේ මදුරාපුරය. ඇයි මදුරාපුරය නොගැලපෙන්නේ? ඒක ඉන්දියාවේනේ පුතා. මදුරාපුරය කොහෙද? ඉන්දියාවේ. අනිත් ඔක්කොම එනං කොහෙද? ලංකාවේ. තේරුණා නේද පුතේ? දේශනේ මේ ඔක්කොටම ලංකාව කියලා දාගන්න. මදුරාපුරයට විතරක්මයි පුතේ ඉන්දියාව කියලා දාගන්න. එතකොට හරි හොඳේ. දැන් මට කියන්න මේ ඇතුගල්පුර කියන්නේ මොකද්ද? කුරුණෑගල නේද? ඇතුගල්පුර කියන්නේ මොකද්ද? කුරුණෑගල. ගංගසිරිපුර කියන්නේ කොහෙද? ගම්පොළ. ලියාගන්න අහනවා. අය පුලතිසිපුර කියන්නේ පොළොන්නරුව. තේරුණා නේ පුතේ? ඇතුගල්පුර කියන්නේ කුරුණෑගල. දන්නවනේ. ආය ගංගසිරිපුර කියන්නේ ගම්පොළ. ඊළඟ පුලතිසිපුර කියන්නේ පොළොන්නරුව වෙනවා. තේරුණා නේද පුතේ? දැන් මේ බලන්න ඊළඟ ප්‍රශ්නයට යන්කෝ අපි. ෆෙඩරික් නෝත්, හෙන්රි මන්ට් මේසර් මුවර්, හෙන්රි වෝඩ්, එඩ්වර්ඩ් බාන්ස්, එංගල්බෙක්. මේකේ නොගැලපෙන්නේ මොකද්ද? එංගල්බෙක් නේද? ඇයි? එයා ලන්දේසි. අනිත් 4 දෙනාම ඉංග්‍රීසි නේද? හේතුත් එක්ක ලියාගන්න. අනිත් 4 දෙනාම උඩින් ලියාගන්න ඉංග්‍රීසි කියලා. එංගල්බෙක් විතරක් ලන්දේසි කියලා දාගන්න හොඳේ. අනිවාර්යෙන්ම අහනවා. දැන් මේ බලන්නමයි පුතේ මින්නේරි වැව තියෙනව නේද? ආය මේකේ නොගැලපෙන්නේ මින්නේරි වැව. ඊළඟ ඇයි ඒ? මහසෙන්ගේ වැව් ටික කියන්න මට. මහා කනදරා වැව, මහා ගල් කඩවල වැව, හුරුළු වැව, කවුඩුළු වැව, මින්නේරි වැව, මාමිනිය වැව කියන වැව් ටික නේද? ඒ වැව් වලින් එකයි නේද මෙතන තියෙන්නේ? මින්නේරිය විතරයි නේද? ඊතර මට කියන්න වසඹගේ වැව් ටික. ලියාගන්න පුතේ ඈ. නොච්චිපතාන, හිරිවඩුන්න, කාලිය වඩන, මාන්නම් කැටිය, මහවිලච්චිය කියන වැව් ටික. ආපහු ලියාගන්න. නොච්චිපතාන, හිරිවඩුන්න, කාලිය වඩන, මාන්නම් කැටිය, මහවිලච්චිය කියන වැව් ටික. අන්න ඔහම මහසෙන්ගේ වැව් ටිකයි වසඹගේ වැව් ටිකයි වෙන වෙනම ලියාගෙන පාඩම් කරන්න ඕනේ. එයයි වැදගත්කම. තේරුණා නේද පුතේ? ඒතර දැන් මේ බලන්න. නොගැලපෙන්නේ මින්නේරිය නේද?
ඇයි ඒක මහසෙන්ගේ. අනිත් ඔක්කොම වසඹගෙන පුතා බලන්නකෝ. අනිත් ඔක්කොම කාගේද? වසඹගේ වැව් වෙනවා. තේරුණා නේ පුතේ? ඒක පාඩම් කරගන්න. බලන්න ඊළඟ එක මේ ජෝන් ඩොයිලි ඉන්නවා. ජෝර්ජ් ටර්නර් ඉන්නවා. ජෝර්ජ් බර්ඩ් ඉන්නවා. එමර්සන් ටෙනන් ඉන්නවා. ලෙනාඩ් වුල්ෆ් ඉන්නවා. මෙතන නොගැලපෙන්නේ පුතේ ජෝර්ජ් බර්ඩ්. ඇයි? එයා ප්‍රථම කෝපි වත්ත ආරම්භ කරපු කෙනානේ. ලියාගන්න පුතේ ප්‍රථම කෝපි වත්ත කියලා. අනිත් ඔක්කොම වාර්තාකරුවෝ කියලා දාගන්න. අනිත් ඔක්කොම වාර්තාකරුවෝ කියලා දාගන්න. තේරුණා නේද පුතේ? අනිවාර්යෙන් ලියාගෙන පාඩම් කරන්න. ඊළඟ එක බලන්න. චුන්නගාමය, පලුට්ටගිරිය, මහානාගහුල, වාකිරිගල, විජිතග්‍රාමය. ඒකේ නොගැලපෙන්නේ මොකද්ද? කියන්න බලන්න. විජිතග්‍රාමය නොගැලපෙනවා. ඇයි ඒ? ඒක ආර්ය ජනාවාසයක්. ලියාගන්න පුතේ ආර්ය ජනාවාස කියලා. ලියාගන්න. ඒතර අනිත් ඒවා මොනවද? පළවෙනි විජේබාහු රජතුමාගේ වැදගත් වූ ස්ථාන. ඒ කියන්නේ පලා ගිය තැන් නේම. අනිත් ඔක්කොම පළවෙනි විජේබාහු පලා ගිය තැන් කියලා දාගන්න. තේරුණා නේ පුතේ? අපි මේ තැන් ටික ඉගෙනුවා. ඔයාලට මතකත් ඇති. තේරුණා නේ පුතේ? දැන් තේරුණා නේද? දවසට 10යි. තේරුණාද? ඒ දවසට දින 10 අනිවාර්යයෙන්ම පාඩම් කරගෙන එන්නම ඕනේ. තේරුණා නේ පුතේ? හරි මෙහෙමයි දරුවෝ හොඳට තේරුම් ගන්න මේ දෛනික වැඩපිළිවෙල හරියට කරොත් දැන් හිතන්නකෝ හැමදාම සිතියම් දෙනවනේ. එතකොට නිකම්ම හැමදාම සිතියම් පුරුදු වෙනවද නැද්ද? අද ලංකා දුන්නොත් මේ සතියේ ඊළඟ සතියේ ඉන්දිය හරි යුරෝප හරි දෙන්නේ. ඒතර හැමදාම මොකක් හරි ලකුණු වෙනවනේ. ගිය සතියේ උගන්නපු දේ මේ සතියේ විභාගයකින් දෙනවනේ. තේරුණා නේ පුතේ? ඒතර අනිවාර්යයෙන්ම නිකම්ම හුරු වෙනවද නැද්ද? අනිවාර්යයෙන්ම ඔයාලා හුරු වෙනවා. තේරුණා නේ පුතේ? ඔයාලා දන්නේම නැහැ සිලබස් එක ඔලුවට යනවා. ආයේ මාසාන්තිමේටත් එක්සෑම් එකක් තියෙනවා හොඳේ. ඒ මාසේ උගන්නපුවා මාසාන්තිමේටත් එනවා. දෛනික එක්සෑම් තියෙනවා. මාසික එක්සෑම් තියෙනවා. තේරුණා නේ පුතේ? මේ වගේ විස්තරාත්මකව MCQ කතා කරනවා. තේරුණා නේ පුතේ? හොඳට මතක තියාගන්න විශේෂයෙන්ම සිතියම. ඔයාලා මේ සතියේ ලකුණු කරන්න ඕනේ මයි පුතේ. මෙන්න මේ ටික. එකක් ලියාගන්න දඹකොළ පටුන වරාය. දැන් මේක ලකුණු කරන්න මෙහෙමයි. දඹකොළ පටුන වරාය තේරුණාද? ඔය සිතියම් 10ම ලකුණු කරා. එකවර. හරිද? ඊළඟට මයි පුතේ මහා තිත්ත වරාය. දඹකොළ පටුන වරායයි, මහා තිත්ත වරායයි, ත්‍රිකුණාමල වරායයි, කොට්ටිආරම වරායයි. මෙන්න මේ හතර අනිවාර්යෙන්ම කොළ 10ම ලකුණු කරලා පොතේ අලවලා තියෙන්න ඕනේ. අනික දිනේ දාන්න ඕනේ උඩ. තේරුණා නේ පුතේ? එතකොට පිළිවෙලක් තියෙනවානේ. පළවෙනි දැන් හිතන්න මේ මාසේ පළවෙනි සතියේ වැඩ ටික ඔයාලා දන්නවා. දෙවෙනි සතියේ වැඩ ටික ඔයාලා දන්නයි. දිනේ දාලා පිළිවෙලට අලවලා තියෙනවා. තේරුණා නේ පුතේ? හුඟට මතක තියාගන්න පිළිවෙලට වැඩ කරන මිනිස්සු තමයි පුතේ ලෝකෙ දින්නේ. තේරුණාද? ඒ නිසා ඔයාලගේ හීන වලට යන්න තේරුණා නේ පුතේ? ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නම වෙනවා. තේරුණා නේ පුතේ? හරි එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ජීවිතේ දිනන්න නම් පොඩ්ඩක් වැඩියෙන් මහන්සි වෙන්න වෙනවනේ. අර කතාවක් තියෙන්නේ. නේද? මහන්සි වෙන්න තියෙන කාලේ හාන්සි වුණොත් හාන්සි වෙන්න තියෙන කාලේ මහන්සි වෙන්න වෙනවා පුතේ. හරි. ජය වේවා.